CRC wild side. ඔන්න අපි අද තව වීඩියෝ එකකින් ඇවිල්ලා තියෙන්නේ. අපි කලින් දවසේ ෂූට් කළා පොල් ගෙඩි වලට. ඔන්න අද අපි වෝටර්මෙලන් වලට ෂූට් කරන්නයි හදන්නේ. ඔව් එදා අපි මුලින් ඉඳන්ම පටන් ගත්ත අපි ගාව තියෙන පුංචිම කාට්‍රිජ් එක ඒ කියන්නේ මේ 22 LR කියන එක ඒකේ රයිෆල් රවුන්ඩ් එකක් පිස්ටල් වලටත් පාවිච්චි කරනවා. ඊට පස්සේ 9mm 9mm hollow point 10mm 223 Remington 762/39 අපි T56 පාවිච්චි කරන එක 308 එක සහ මෝනිස්සන් 6ක් තියෙන 12 gauge turkey shot එක ඒ වගේම 12 gauge slug එක. ඇත්තටම මම එක්සයිටඩ් කොහොමද අපේ ටර්කි ෂොට් එක වෝටර්මෙලන් එකට වදින්නේ කියලා. මොකද අපි දැක්කා පොල් ගෙඩියට වෙච්ච දේ. අපි බලමු වෝටර්මෙලන් එකට කොහොමද ටර්කි ෂොට් එක වදින්නේ කියලා. ඒ වගේම තමයි 12 gauge slug එකත් ගොඩාක් පවර්ෆුල් ගොඩාක් ලොකු එනර්ජි එකක් ඩෙලිවර් කරනවා. වෝටර්මෙලන් එකට මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් පටන් ගමු. පළවෙනි රවුන්ඩ් එක 22 long rifle වෙඩි තියලා බලමු. මොකක් වෙයි කියලාද හිතන්නේ? මන්න හිතන්නේ හිල් කරගෙන යයි. ඔව් හිල් කරගෙන නම් යයි. එකක් වෙන එකක් නෑ හැබැයි. හිල් කරගෙන යයි අනිවාර්යෙන්. මේක මේ 22 LR hollow point එකක්. ඒක නිසා මං හිතනවා පිටිපස්සෙන් ටිකක් වැඩිපුර කඩාගෙන යයි කියලා. බලමු මොකද වෙන්නේ කියලා. හරි ගන්න එක සේෆ්. රේන්ජ් එක පල්ලෙහාට ගිහිල්ලා බලමු වෝටර්මෙලන් එකට මොකද උනේ කියලා. හිල් කරගෙන ගියා අනිවාර්යෙන්. බලමු ඉස්සරහට වෙලා තියෙන ඩැමේජ් එක. මේ තමයි එන්ට්‍රි වුන්ඩ් එක. ඕකේ එන්ට්‍රි එක තියෙනවා. එක්සිට් එක තියෙනවා. ඒකත් එහෙමයි අපිට ඇතුළ පේනවද දන්නේ නැහැ. හැබැයි ඇතුළ ගොඩක් ඩැමේජ් වෙලා තියෙනවා. වෝටර්මෙලන් ජූස් හැමතැනම. ඔව් 22 LR පුංචි රවුන්ඩ් එකක් කරන්න පුළුවන් ඩැමේජ් එක ගොඩක් වැඩි විශේෂයෙන් මේ ෂෝට් රේන්ජ් එකකදී. වාව් බලමු. ඊට පස්සේ 9mm නේ. හරි. good bye. ඔන්න ඊළඟට අපි තියන්න හදන්නේ 9mm full metal jacket එකෙන් අපි පාවිච්චි කරන්නේ Glock 48 ගන් එක. කියලා බලමුනේ. හරි ගන්න එක empty. කියලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. එන්ට්‍රි වුන්ඩ් එක පේනවා. ඒක අපිට පේනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 2ක් වගේ නේ එන්ට්‍රි වුන්ඩ් එක. පිටිපස්සට මොකද වෙලා තියෙන්නේ? පිටිපස්සෙන් සෑහෙන්න කඩාගෙන ගිහින් තියෙනවා. මේක 9mm hollow point එකකුත් නෙවෙයි. ඔව් මේ සාමාන්‍ය metal jacket එක. සාමාන්‍ය full metal jacket එක. ඇතුළටම කැවිටි එක තියෙනවා. වාව්. ඒක ලස්සනට තියෙනවා කැවිටි එක. හරි අපි එන ඊළඟට බලමු 9mm hollow point එක. ඔන්න අපි ඊළඟට වෙඩි තියන්න හදන්නේ 9mm jacketed hollow point කියන වුන්ඩෙන්. අපි same gun එක use කරන්නේ. තියලා බලමු වෝටර්මෙලන් ගෙඩියට මොකද වෙන්නේ කියලා.
මෙතන තමයි තිබිලා තියෙන්නේ. කොයි පැත්ත තිබ්බද කියලා හොයන්න අමාරුයි. ඒ වගේ නේද? මම හිතන්නේ සමහරට මෙහෙම වෙන්න. එන්ට්‍රි එක තියෙනවා එක්සිට් එකක් නම් ඉතින් හොයාගන්න ඇති තරම්. වා. ඊළඟට අපි වෙඩි තියන්න යන්නේ 10mm full metal jacket. දෙයක් වෙලා තියෙනවා. එන්ට්‍රි වුන්ඩ් එක තියෙනවා සාමාන්‍යයෙන් ගලක් වගේ බලනට නේ. ඔව් දැන් මේකේ එන්ට්‍රි වුන්ඩ් එක අපිට හොඳට පේනවා. ඉස්සෙල්ලා 9mm එකට වැඩි ලොකු මේකක් මේක හොලෝ පොයින්ට් එකක් නොවුනත් සෑහෙන ලොකු එනර්ජි එකක් ඩෙලිවර් වෙනවා. සාමාන්‍යයෙන් 10mm හොලෝ පොයින්ට් එකකින් වගේ තිබ්බොත් නම් ඉතින් මේක ඉතුරු වෙන එකක් නැහැ. වා ඔය එන්ට්‍රි එකනේ. ඔව් මේ එන්ට්‍රි එක්සිට් එක. අපි එහෙනම් ඊළඟට AR-15 එකෙන් තියමු. අපි මේක ටිකක් දුර තියලා බලමු. මොකද එදා අපි කොකනට් වලට ළඟ තියලා බලනවට වඩා අපි බලමු දුර තියලා වදිනකොට කොහොමද ඉම්පැක්ට් එක කියන්නේ. ඔන්න අපි දැන් තියන්න හදන්නේ 223 කියන බුලට් එක. අපි පාවිච්චි කරන්නේ AR-15 කියන ගන් එක. අපේ ගන්න එක සේෆ්. මේ පැත්ත එක්සිට් එක වගේ. ඔව් මේ තියෙන එක්සිට් වුන්ඩ් එක. කොතනද එන්ට්‍රි එක? එන්ට්‍රි එක තියෙනවා මේ පැත්තේ. එන්ට්‍රි එක කොහොමද හොයන්නේ එන්ට්‍රි එක? හොඳ ප්‍රශ්නයක්. පැත්තටද වැදිලා තියෙන්නේ? මම හිතා මෙතනින් ආවිලා තියෙන්නේ. ආ මේ මෙතනින් ඇවිල්ලා තියෙනවා. ආ හරි මෙතනින් ඇවිල්ලා තියෙනවා. මෙතනින් ඇවිල්ලා කඩාගෙන ගිහින් තියෙනවා මේ පැත්තෙන්. ඔව් මෙතනින් තමයි එක්සිට් එක. එක්සිට් වෙලා තියෙන්නේ. අපි ඊළඟට මොකද කරන්නේ? ඊළඟට එහෙනම් ඒකයෙන් තියුනේ. ඔව් ඒකෙන් තියලා බලමු. කියලා බලමු. තියලා බලමු. ඊළඟට අපි තියන්නේ 762/39 අපි T56 පාවිච්චි කරන පතර. වාව්. අඩි 20ක් 25ක් වගේ කෑලි උඩට ගියා. මේකනේ. වාව්. මෙතන තියන්නේ සෑහෙන ඩැමේජ් එකක් කළා. සෑහෙන ඩැමේජ් එකක් වෙලා තියෙනවා. මෙතන එකක් තියෙනවා. මෙතන එකක් තියෙනවා. අර හරිය මම තව එකක් දැක්කා. ආ මෙතන එකක් මේ තියෙන- තියෙනවා. මේක නම් පොඩි කෑල්ල. පොඩි කෑල්ලක්. ඊළඟට අපි තියමු 308 එකකින් නේ. ඔව්. 308 එකකින් තියලා බලමු මොකද වෙන්නේ කියලා. ඔන්න අපි ඊළඟට තියන්න හදන්නේ 308 එකකින්. මේකට අපි පාවිච්චි කරන්නේ Hava 1500 කියන long range gun එක. wow වෙඩි වැදුනා ඊනට මුකුත් තුන්නේ නැහැ හිල් කරගෙන ගියා මම හිතන්නේ. ෆිල් කරගෙන ගියා මම මුකුත් දැක්කේ නැහැ ගෙඩිය එහෙමමයි හෙල්ලුණේවත් නැහනේ
වැදිලා හම්මා මෙතන වැදිලා තියෙන්නේ හරි entry එක. මැද්දට වැදිලා තියෙන්නේ. හරි මැද්දටම තියලා තියෙනවා. එක්සිට් රූම් එක. exit එක තියෙනවා. වාව්. හරියටම වැදිලා වැඩ තමයි ඉතින් පුරුදු වෙන්න ගමනද නේ. ඔව් 308 එක ගොඩක් වෙලාවට මෙහි අපි පාවිච්චි කරන්නේ ඩියර් හන්ටිං වලට වගේ තමයි. ඩියර් හන්ටිං, elk ඒ වගේ ලොකු ගේම්ස් වලට පාවිච්චි කරන රවුන්ඩ් එකක් 308 එක. ඉතින් සාමාන්‍යයෙන් යාර 100 200 300 වගේ දුරක ඉන්න මුවෙකුට elk කෙනෙකුට සාමාන්‍යයෙන් vital organs target කරලා අපි වෙඩි තිබ්බහම වෙන්නේ මේක තමයි. ඉතින් හිල් කරගෙන යනවා. මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. අපි එහෙනම් ඊළඟ ටර්කි ෂොට් එකෙන් තියලා බලමු ළඟයිද? ආව් එහෙම කළා බලමු. ඊළඟට අපි ඔන්න තියන්න හදන්නේ මූනිස්සන් 6ක් තියෙන ටර්කි ෂොට් එකෙන්. අපි තියලා බලමු වෝටර්මෙලන් ගෙඩියට මොකද වෙන්නේ කියලා. මොකද අපි කොකනට් වලට තියද්දි දැක්ක ඔක්කොම සුණු විසුණු වෙලා යනවා. අපි බලමු වෝටර්මෙලන් ගෙඩියට මොකද වෙන්නේ කියලා. Oh my god. වා වෝටර්මෙලන් වැස්සක් වහින සීන් එකක් තියෙනවා. ගෙඩිය හොයාගන්න. වෙලත් වෙලා තිබෙන්නේ ඕ රිවිව් කරන්න තරම් දෙයක් අපිට ඉතුරු වෙලා නැහැ. කෑලි කෑලි විතරයි තියෙන්නේ. ඊළඟට අපි තියන්නේ 12 gauge rifle slug එක. අර වගේම තමා කෑලි පැදිලි ගොඩක් ලොකු ඩැමේජ් එකක් වුණා. එන්ට්‍රි එක්සිට් හොයන්න නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි වෙන්නේ. වෝටර්මෙලන් එකකට 12 gauge slug එකකින් තිබ්බහම මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් වාෂ්ප වෙලා යනවා. ඕගොල්ලෝ දැක්ක අපි වෝටර්මෙලන් වලට වෙඩි තිබ්බේ කොහොමද කියලා. අපි කලින් වීඩියෝ එකක් කළා කොකනට් වලට වෙඩි තිබ්බේ කොහොමද කියලා. ඕගොල්ලෝ ඒක දැක්කේ නැත්නම් මෙතනින් බලන්න පුළුවන්. ඔව් කමෙන්ට් කරන්න ඕගොල්ලෝ තව ඉස්සරහට මොනවද බලන්න කැමති කියලා. දිගටම subscribe කරන්න, like කරන්න, share කරන්න. තව වීඩියෝ එකක් ගන්න. කෑ ගන්න ස්ලෝ මොෂන් දාන්න. හරි උඹ තිය හරියට මැද ඒ කොච්චර පර්ෆෙක්ට් කියනවනම් වෝටර්මෙලන් එක දන්නේ නැහැ මම වෙඩි වැදුනා කියලා. ගේමට ඇවිදින්නේ අර මෙච්චර වෙලා කොහොමද යන්නේ? ජෝන් වික් යනවා කියන්නේ. මේ වරේ එක්සයිට්මන්ට් එක බෝරෙන් මැද වානික channel එකේ ambassador